දවස. දැන් නම් දවල් වෙලා තියෙන්නේ හැබැයි තාම උදේටවත් කාලා නැහැ. අපි පොඩ්ඩක් නැගිටින්න පරක් වුණා. මොකද අපි වෙනකන් කතා කර එහෙම ගියා සිටි ඇවිද්දා එහෙම. තව අපි දැන් අද උදේ ලෑස්ති වෙලා කට්ටිය එකට එකතු වෙන්නත් වෙලා ගියා. දැන් තමයි උදේට කන්න යන්නේ. තාම කන්න යන තරක් තාම ඩිසයිඩ් කරලා නැහැ. දැන් යන ගමන් කනවා අපි දැන් ට්‍රාන්ස්පෝර්ට් වලට අපි බස් එකට ගිහලා යන්න ඕනේ. ඉතින් අපි ළඟ තැන් වලට අපි පයින් ෂේප් එකේ ඇවිදගෙන යනවා. හිතුවනම් මේ දවස්වල සීතල නැහැ. ක්ලයිමේට් එක නම් හරිම ෂෝක්. හැබැයි ගිය සතියේ නම් පොඩ්ඩක් සීතලයි කියලා කිව්වා. උලඟ වැඩි ගොඩක්. ඊයේ දවසේ තමයි සෑහෙන උලඟක් තියෙනවා. හොඳට අවුව පායලා තියෙන ලස්සන දවසක් උදේට කන්න ගියේ බර්ගර් කින් එකට. දැන් මේ කානිවලලා කෙලින්ම යන්නේ ලැට්වියාවේ shopping mall එකකට. ඒකේ නම තමයි ඇක්‍රපෝල්. ලොකුම ලොකු shopping mall එකක්. බස් එකට මම ටිකට් එකක් ගත්තා යුරෝ 1.50ක් වුණා. ඒක 19 minutes valid. ඉතින් විශේෂයෙන්ම මේ mall එකට යන්න ඕන උනේ අපි ආසාවෙන් කරන්න හිටපු දෙයක් වෙනුවෙන්. ඉතින් ඉස්සරහට බලන්න පුළුවන් ඇයි අපි ගියේ කියලා. Peor acá, no. ඔයාලට පේනවා ඇති එහා පැත්තෙන් තියෙන්නේ කට්ටිය අයිස් ස්කේටින් කරනවා. ඔන්න ඕකට තමයි ගොඩක් ආසාවෙන් හිටියේ. පැයෙන් පැය භාගයක් විතර මේ සපත්තු දාලා මට බය ඇන්කල් එකකින් ඇවිත් දැන් පිංගා පේනවනේ ඉතින් කට්ටියට ෂූ එක සිලෙක්ට් කරන්න පොඩ්ඩක් වෙලා ගියා. මං හිතන්නේ මට තමයි වැඩිම වෙලාවක් ගියේ. මොකද නෝමලි සපත්තු දානවා වගේ නෙමේ. ඒ අදාළ ෂූ එක අපිට හොඳට කකුලට තද වෙන්න තියෙන්න ඕනේ. finally එයාට සූටකොල් දෙක වහගෙන අනිත් එක්ක පිටියේ බඩගින්න මවුල්ලා නිකන් ඉමේජ් හොඳටම පුළුවන්. මේගොල්ලෝ මේ හයියෙන් යන්නේ බෑ. අල්ලගෙන බඩ ගාගෙන යනවා. දැන් තුන් පාරක් කියලා ජයග්‍රහණය කරා. වඩේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපි කට්ටිය අයිස් ස්කේටින් කරේ. චුට්ටක් අමාරුයි. ඉතින් අපේත් ෆස්ට් ටයිම් නේ. නිමේෂ් තමයි පොඩ්ඩක් හරි අල්ලගෙන එක හරියට කරේ. ඉතින් දැන් බලන්නකෝ මම කොහොමද පොඩ්ඩක් හරි මැදකට ගියේ කියලා. බැරි වුණාට ඉතින් ආයි කරන්න හරි මාසයි. මොකද නිව් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් දවසක හිතනවා හොඳටම කරන්න පුළුවන් වෙයි කියලා. අලුත් එක්ස්පීරියන්ස් එකක්ද? Yes, very අලුත් experience එකක්. Never again experience. Never again. No, never again. මම ඉතින් බාන්නවත් නෑ. මගේ මම මේ දැනුත් කකුල් එක බැලන්ස් කරන්නේ. මට තාම අයිසොලේ ඉන්නවා. මම පෙන්ගුයින්ට පින්සිත් දෙන්න පොඩ්ඩක් මැදකට ගියා මැද බලන්න. වින්ටර් බූට් දෙක දාගෙනත් මම දැන් මේ බැලන්ස් කරනවා.
Hi. Hello. අපි අයිස් ස්කේටින් කරා කොහොමද? මොකද මනුල? මූට මනදී රමෝ ඉන්නේ. එන්නේ නැද්ද? චාමලයියේ. අයියෝ. දැන් ගන්න පුළුවන් නේද? ඔව් දැන් එකෙක් කොළුව ගන්න ගන්න පුළුවන්. මේ ආත් පෙප් කරකට ගිහිල්ලා අපි ගමු ටෙඩි. ගයිස් මේක කොහොම හරි ගන්නවා. ඕකේ. අන්න ආවත් අම්මා. මෙච්චරයි හොඳේ. අන්තිම පාද. මේ මට try කරමු. ආ ඒකමයි ඕනේ. මට තියෙන කේන්දරේ මම වෙවුණා. Бра, я вчера фокус канде. ආයි තියුණානේ. Первый вопрос. Чем является укам? මමත් යෝගර් මෙහෙම කරා. Название команд они будут меняться в рандомном порядке, потом в какой-то момент все это остановится и название одной из команд засунут на наш экран. Как команда имя увеличит අන්තිම පාද මේ අන්තිම. еще один приз. А именно это 100% на любимую игру Спартистора. И тут, по-моему, как директ. Поэтому один из команд повезет, и она сможет дома потренироваться и сыграть какой-то абсолютно новый формат. Finally. Рискнувшая. After 3 euros. 17 лет. දැන් බලමු ටෙඩියට කීයක් වියදම් කරද කියලා. මම යුරෝ 4යි. මම 3යි හැබැයි මට මේක හම්බුණා. දෙකයි සතු පහක් නැහැ මම රූප් එක මම බැලුවේ. හතරයි. මම පහයි. ඒ ටෝටල් ගන්න 5යි 4යි 9යි. දෙකයි 11යි. 3යි. 14යි 3යි 17යි. යුරෝ 17ක් වියදම් කළා. එක ටෙඩියයි ගන්න පුළුවන් වුණා. සුපර් මාකට් එකට ගියාම ටෙඩියෝ 25ක් විතර ගන්න පුළුවන්. නෑ හැබැයි ටෙඩියස්ට ගණන් නේද සුපර් මාකට් වල? නෑ ඉතින් මම ගන්න 14 ඔව් අපිට හැබැයි අපිට කන්නවත් ඔහොම වියදම් කරන්න හිතෙන්නේ බිරියානි දුන්න. බිරියානි 3ක් කන්න තිබ්බා. බිරියානි පුරා. තව යුරෝ 3ක් දාලා 4ක් වහන්න තිබ්බා. මම ඌ අරගෙනමයි මම ආය යනවා. ආයෙත් එපා මොල්ල. ඒකත් එක්තරා ආකාරයේ මොකක්ද කියන්නේ? සූදුව. සූදු. ඔක්ක ආතරද අපිට මෙයා try කරමු. දැන් ඔන්න අයියේ කියන්න බලන්න. ලැට්වියා එන්න මෙහෙමයි මම ආවේ දැන් අවුරුදු 4කට කලින්. එතකොට A level ඕනේ. අනිවාර්යෙන් මියුසික් හරි කවන්නේ A level ආර්ට් හරි පාස් වෙලා තියෙන්න පාස් වෙලා ඕනේ. තියෙන්න ඕනේ. පාස් වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ IELTS තියනවා නම් හොඳයි. අනිත් එක කට්ටිය කරනවා ඩුවලින්ගෝ. ඩුවලින්ගෝ එක ලාභයි කියනවා. ඉතින් ඩුවලින්ගෝ එක කරන්න පුළුවන් නම් IELTS තියනවා හොඳයි. ඉස්සර තිබ්බේ නෑ මේ ඉස්සර- IELTS අනිවාර්ය තිබ්බේ. ඔව්. ඉස්සර තිබ්බේ නැහැ මොකද කැම්පස් එකේ තිබ්බා අපිට මේක English එක්සෑම් එක. exam. ඔව්. ඒතකොට මැත්ස් ටෙස්ට් එක තියෙනවා දැන් මට තිබ්බා මේ ආයෙත් එකට මං හිතන්නේ තියෙනවා මැත්ස් ටෙස්ට් එක. තම ඩිග්‍රී ඔව්. එක තියෙනවද දැන්? මං හිතන්නේ තියෙනවා හැම එකේම මැත්ස් ඒගොල්ලෝ බලනවා කොහොමද. මේ මැත්ස් ටෙස්ට් එකයි කොහොමත් අර ඉන්ටර්විව් එක වගේ වීඩියෝ එකක් කරලා යවන්න ඕනේ. ඒක තිබ්බනේ ඔයාටත් නේ. ඔව්. නිකන් වීඩියෝ රෙකෝඩ් එකක් පොඩි කරලා වීඩියෝ යවන්න. රෙකෝඩ් එකක් තිබ්බා. ඒ ටික ඒක ඕන කැම්පස් එකක තියෙනවා ඉතින්. ඒ ටික තමයි මූලික ඕනේ ඉතින්. දැන් අයිය ඇවිල්ලා සෑහෙන කාලයක් ඔව්. හොඳට දන්නවා අපිට නිකන් අර අපේ සෙට් එක අපි කියන්නේ අපේ සෙට් එකේ තාත්තා කියලා. මේ හැමදේම දන්නවා ඔක්කොම අගන්න පුළුවන්. ඔව් දැන් ලංකාවට දැන් වීසා නැහැ දැන් මෙහි තාම ගියෙත් නැහැ ලංකාවට. ඔව්. ඒකින්ද මම අයියගේ කන්ටැක්ට් නම්බර් එකයි විස්තරේ දාන්න. කට්ටියට පුළුවන් අයියව කන්ටැක්ට් කරගෙන විස්තර වැඩි විස්තර දැනගන්න. ගම්බිරි කරනකොට අර්ථය නැසන පයිස් කරොත් මම ඉවරයි. මේ ඉන්දියන් කෙනෙක් ඉන්නවද මේ? yes දෙන්නෙක් ඉන්නවා. වාදනේ කිව්වා. කට්ටියම වැඩ බෙදාගෙන එකට එකතු වෙලා ඔන්නම තමයි අපි එදා දැන් කෑම එක හැදුවේ. ඉතින් බලන්නකො ඉස්සරහට මනුලගේ පදිප්පුව ගැන චාමල අයියා මොකද කියන්නේ කියලා. මේ ආවන්නේ එක බලන්න කල වෙලා තියෙනවා. ආ කලයි. ඔන්න ඔහොම බෑ ෂෙෆ්ලා. ආ කියනවා මේ මේගොල්ලෝ මොකද්ද මම බ්ලොග් පේවනේ මේ මට ඔය තෙල් ටිකක් දාන්න මේ ඔයිල් දාන්නේ කරලා දුන්නා. ඉතින් මම නුඹ එපා තෙල් ටික.
අනිත් කරවන්න එහෙම ඕනේ ගන්න වෙන්නේ. අපි රිල්ලගෙන අපල හානෝනේ මල්ලගේ වයසුද. ඒ අයියේ දැන් හදන හොඳද? නෑ දැන් ඒක එපා බං. මං ආව අරකට. ඒකම හදලා දෙනවා. මේ වගේනේ. අද සිරා එක හදලා මල්ලගේ පරිප්පුව. සිරා. ඒ කියන්නේ වඩේරියක් කුඩු කරලා දාලා. පරිප්පුව අද එවරයි බං. මත් එක්ක කන්න පුළුවන්. සුපිරිම මම කියන අපි අර උන්ගේ කාලා ගාලා මට හදන්න බෑ ඇත්තටම මම ඉතින් ඔය බැඳලා ගලලා වරිප්පු හදනවා කිව්වා මම වීඩියෝ කරා ඉතින් මම කියන්නේ වතුර දාන්නේ මම මිනිම කලවම් කරලා උණු ටික දැම්ම අර ටික බලන්න එච්චරයි තෙල් දාලා මම වරිප්පු දාන්නේ කවුද හදන්නේ මේ වරිප්පු හදන්නේදී මම ඇත්ත ලංකාවේ චිකන් නාන හදලා තියෙන වරිප්පු නාන හදන්නේ නැත්ත ඉතින් මොකක්ද එක්ක මේ අයියත් කෑවා අපේ බස් මොනවද බෝල හදනවා yes first time මචං අපේ අම්මවත් මචං මට කතා කරලා නැහැ කට්ලට් හදන්න but දැන් මම කට්ලට් හදනවා ඔය කාගෙන්ද ඉගෙන ගත්තේ? මම මචං self studies මේ මම තනියෙන් ඉගෙන ගත්තා සමහර අය කම්ප්ලිමන්ට්ස් ගන්න ගියාට ඒගොල්ලන්ගේ ඉගෙන ගත්ත දේවල් නෙමෙයි ඉස්සරහා චිකන් හදනවා guys say hi 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 කොහොමද ලැට්වියාවේ ඩිනර් එක හදන්නේ? I'm a plate holder. guys ඒවා දන්නවද මේ වීඩියෝ කරන එක්කන වැඩක් කරේ නැහැ එයා කියන්නේ එයා emotional support ලු මත හැබැයි වීදුරු බින්දින්නේ අපිට මොන හරි එන්ටර්ටේන්මන්ට් දෙයක් කරලා පෙන්නන්න ඕන. එපා කොම්මෙන්ට් ඔයා එන්ටර්ටේන්මන්ට් කරන්න ඕනලු මං බස්සරත් ගහලා දෙනවා ටී කට්ලට් කොණ්ඩ කැවුම් කරලා. කොණ්ඩ කැවුම් කරලා. මේ බණ්ඩේ කට්ලට් එක. ගුලාබ් ජාමුත් හදලා එසෙන් දෙවුනි කට්ලට් විතර පානිපූරි. පානිපූරි මේදී මේ කැමරේ ආයේ එක පානිපූරියක් ඇදුවා. කෑමක් හදලා කාඩ් සෙල්ලම් කරලා ඔන්න ඔහොම එදා දවස් අපේ ඉවර වුණා. ඊළඟ දවසේ අපි කට්ටිය එස්ටෝනියාවට යනවා. ඉතින් ඒ වීඩියෝ එකත් මම ඉක්මනටම අරන් එන්නම්. එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. අදත් මගේ වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. බයි.